මේ වෙද්දි ලංකාවේ හැමතැනකටම වගේ වහිනවා ළමයි. ඉතින් ඉස්සරහට අපිට පන්ති සතියකට දෙකකට වගේ නිමාඩු දෙන්නත් වෙයි මෙහෙම ගියොත්. ඉස්සරහට සුලිකුණාටුවක් එනවා කියලාත් කියනවනේ. ඉතින් ඔය සුලිකුණාටුවෙන් ඉතින් ඔයගොල්ලෝ බේරෙන්න බලන්න ඔය වහින වෙලාවට ඔයගොල්ලෝ එලිපහළියට යන්න එපා. එලිපහළියට යන්න එපා කියන්නේ එහා පැත්තේ කන්දක් තියෙනවා නම් එතනත් ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ තැන්වල ඉන්න එපා. ඔයගොල්ලෝ හොඳ ආරක්ෂිත ස්ථානවල ඉන්න. ඉතින් ඔය සුලිකුණාටුවක් කියලා කිව්වහම ළමයි මේ වෙද්දි ලෝකෙ දරුණුම සුලිකුණාටුව ඇවිල්ලා තියෙන්නේ 1970 ගණන් වල වගේ පාකිස්තානෙට. එතකොට 1970 ගණන් වල පාකිස්තානය කියලා කියන්නේ දැන් බංග්ලාදේශ කොටසක් ඒ කෑල්ල. ඕකට මතක විදිහට බෝලා වගේ ඒ වගේ නමක් තමයි තියෙන්නේ. ඒ සුලිකුණාටුවෙන් ආපු හුළඟ 60 කිලෝමීටර් 185කටත් වඩා ස්පීඩ් එකකින් ඇවිල්ලා තියෙනවා. ඉතින් හිතන්නකො කොච්චර ස්පීඩ් එකකින් මේ සුලිකුණාටුවේ සුළං ඇවිල්ලා තියෙනවද කියලා. මේ සුලිකුණාටුවෙන් මට මතක විදිහට මිනිස්සු ලක්ෂ 3කට එහා මිනිස්සු මැරිලා තියෙනවා. හරි ලක්ෂ 3ත් 5ත් අතර වගේ ප්‍රමාණයක් මිනිස්සු මැරිලා තියෙනවා. ඉතින් කොහොම හරි ඔය සුලිකුණාටුව හින්දම 1970 ගණන් වල පාකිස්තානයේ තිබ්බ ආණ්ඩුව පෙරලිලා තියෙනවා. ඉතින් පෙරලිලා තියෙන අර සුලිකුණාටුවෙන් ආපු හුළඟේ හින්දා නෙමෙයි. ඒකෙන් ඇති වුණ ආර්ථික අර්බුදයේ හින්දා ආණ්ඩුව පවා පෙරලන්න ඒ සුලිකුණාටුවට හැකියාව ලැබිලා තියෙනවා.